යකෝ සාරංග එක ගියා නම් හරිනේ මගේ වැඩේට. මුංගින් හරක වගේ අද අන්තගෙන වැඩේ කරගන්න තිබුණා. මුංග වගේ නෙමෙයි මූ හරිය වැඩේට. මොනවද දන්නේ නැහැ කියලා බලන්න කතා කරලා දැන්. සාරංග ඒ සාරංග සාරංගෝ ඕ පොඩ්ඩක් ඉඳපා කොණ්ඩාරෙන් පොඩ්ඩක් මොකද මම මේ මම හෙන්න කෑ ගහන්නේ පොඩ මත කිපිලද පොඩි වැඩකට කතා කරේ කෑ ගහනත් මෙතන වරෙන් පොඩ්ඩක් හරි මොකෝ උඹ දැන් මේ බෙරිහන් දෙන්නේ වරෙන් පොඩ්ඩක් කියන්නේ මොකද්ද මේ මොනවටද මොකද කරන්නේ මොනෝ කරන්නද බං ඉතින් කර බාගෙන බලාගෙන ඉන්නවා ඈ ඒ කිව්වේ නෑ ඉතින් නෝනක තේනේ බං දින්නේ ඕන දෙයක් කරගන්නයි කියලා කර බාගෙන ඉන්නවා මොකෙද්ද බං මූ තුගේක නෝන ගතේ තියෙන ලාවට නේ බං මං ඇහුවේ නෝනක තේට මොකද කරන්න කියලා ඒක දුඹ ඇහුවේ ඒක මම විසි කරලා දානවා බුදුන් මේ මගේ අම්මා මුත්ත කාලේවත් අහලා නැහැ කො නෝනක තේ විසි කරලා කතාවක් මොකෙද්ද මන් දන්නේ නැහැ තෝ වගේ ගොම් මෝඩ මූසලෙක් යකු මොනවද බං උඹ මේ කියවන්නේ ඇයි බං උඹ දැන් ඇහුවේ නෝනක තේට මොකද කරන්නයි කියලා කහටත් නැහැ සීනිත් නැහැ බොන්නත් බෑ විසි කරලා දාන්න උණු වතුර විතරක් බොන්න පුළුවන්ද බං පූ බල තෝ වගේ ගුරුවෙක් මං ඇහුවේ බං මේ නෝනක තේ මගුලක් නෙමෙයි මං ඇහුවේ බං අර අවුරුදු නැකතක් තියෙන්නේ බං චංචං නෝනක තේ කියලා අන්න ඒකට මොකද කරන්න කියලා උඹ එහෙම අහන්න බෑ ඉතින් දැන් රම්බන් එහෙම මුකුත් දාගෙන නැහැ මේ පොඩි වැඩක් තියෙනවා මං දාගෙන මොකද්ද කොට එන්න බලන්න වත් කියන්න එන්නම් නෝ වරෙන් කොන්න නෝනක තේ සුපිරි වැඩක් දාගෙන තියෙනවා බෑසනේ මොන් කරන්නේ නවයිදී ඔය අන්දිර නෑ අවුරුද්දක් වෙනවනේ බං බලන්න මම ලගියලා රැත්‍රානි කියලා මොකෝ වෙන්නේ වැඩකල හිටියේ යමු දෙයක් රැන්නේ යමු දැන් දවස් දෙකක් නෙමෙයි දැක්කේ නෑ යමු මරත් වැඩ වගේ තියනවා මේ අවුරුද්ද දෙක ගත්තේ නෑ බන්තා ඔබ ගත්තේ මං ගත්තේ නෑ බං ඔබ යනකොට මට කතා කරපන් හරි අය යවන්න දෙන්නත් එකේද ඌ ගෑනු දෙන්න ගෙදර ඉන්නවත් දන්නෙත් නෑ බං බලහන් ඕකර මර මගුල ඉන්න නැති බං ඒ ගැන හිතන්න එපා ඔබ කරපු රිද්ද නිසා තමයි බලහන් දවස් දෙකක ඉඳලා දැන් ඉතින් ගෙදර යන්න උනේ ගන්න සාබන් අඩෝ මෙන්න මුන් දෙන්න කොයිද බල මේ දවස් දෙකේ ගිහින් හිටියේ කොයි ඉතින් හිරේ තමා ගිහින් හිටියේ එමකෝ නඩුවක් තමයි ඉතින් මේ වල දවස් දෙකේ පිළිවෙලට ලබලා දෙන්න මොනව කරයිද මම බම් මේ ගෙදර ගෑනිත් එක්ක පොල් ගා ඉද්දී මූ පාත් තුනා හෙන හුරෙක් වගේ ගෙදරට පාත් වෙලා බං මේ මූ කිව්වා නෝනගේ දෙයටද රෙද්දරද මොකද්ද කරන්නේ කියලා මුන්ගේ හයිච්චන් යමාව ගිහිල්ලා බම් මූ ජල බෝලයි කියලා මොනවද මන් දන්නේ නැහැ shopping bag එකට වතුර වගේ පුරවලා ඒවත් අරගෙන බෑග් එකටත් පුරවලා මගේ කරෙත් එල්ලලා අවුරුදු 30ක්ද මොකද්ද කියාගෙන එක්කන් ගියා එක්කන් යනකොට හිටියා කියාපිදී මගදී පොලිසියෙන් ඊට පස්සේ වන් ඉතින් මේ චෙක් කරලා බලලා මොකද්ද මන් දන්නේ නැහැ නමකුත් කියලා දෙන්නම දැන් මැතුලේ මේ අද තමයි බන් නිදාස් වෙලා අප්පට සී මම මේ අවුරුදු දවස් 3 හිටියේ මේ උඹලා හොයා මේ අවුරුද්දට පන්නයක් ගන්න හිතාගෙන සේරම කැරකෙත් ලයින් කරගෙන කොහෙද බල මේ සීකාරයක් කරගෙන ඉතින් මොනව කරන්නේ මං බල මොනවද බං ගයි පුවාකල් අපි දැන් මතන් සුපිරියට අතල් එකත්තේ උඹ තන්නේ බා මචං ඊට ඊට දවස් දෙකේ හරිද කූඩු ඇතුලේ කොහමද මචං කිරි උතුරන එකේ ඉඳන් සියලු මතල් ටික ගත්තා ඒ පොලිසියෙන් විසිරින්නවනේ ඒ අය මචං කවිය අරන් ආවා එතකොට අනිත් සාලාමලත් එක්ක එකතු වෙලා මචං කිරි ඉතුරුවා කොහමද නැගත් එක නම් ඔක්කොම හරියටම කරා මචං ඊට ඇතුලේ මම නම් නැගෙ ඊට වඩා මම අතල් එකත් එක පිළිබි අනික බං නෑද ඔය කියලා වගේ තිබ්බ ගෑනු දරුවෝ අරන් ගිහලා අඳුන් අරන් දෙන්න ඕනේ කියලා එතන සල්ලි දුන්නේ බං ඈ ඒ වගේද බං එක එක ආවිල්ලා මේ පන්රු ඉල්ල වඳිනකොට ඒවත් ඉතුරුනේ බං අපි එතන ගත්ත සුපිරියාදල්ල උඹලා මෙතන විදිහට කරවන්නේ
මේ ඒකනේ මං අහන්නේ ඉතින්. ඔබට කොහොමද මොකද නෝ ගම එන්නේ බං ඉතින්. මම මේ අවුරුද්ද දෙකකට ගන්න ආවේ පිටේ හිටියේ. මම මේ කඩේ ගියා ගමන් මේ රතින් වගේ කරගෙන. අඩෝ ඔබගේ ගාව රතින් දිනවද බා? ඊයෝ පත්තු කරලා ගමුකෝ බං. අඩු මට සිරි මේ දින්නේ රතින් නා. දැයිලා තව එකක් තියෙනවා. මොකද්ද? සිංගුර කුට්ටි ඉන්න ඔය මේක පස්සේ පත්තු කරමු. මම මුලින් මේක පත්තු කරලා බලන්න. ඉන්ටර්නෙට් මේ ඕ අතේ අත උරන්න බලද්ද බං. මේක අතේ පත්තු කරන්න බැර නම් ඔබ වැඩකුත් නෑ බං. ඔබ පත්තු කරන්න. අපෝ මට එපා. මේ පත්තු කරා. ආපම් මේක රසින්නක් තියෙන්නේ. ඔබ පත්තු කරන්න. දිනවම ඔබ. ඕ බම්බුල කොහොමද මම අතේ පත්තු කරන්නේ? බය වෙන්න එපා බං. ළඟ නම් පත්තු කරන්න එපා. තවත් තියෙනද බං ඕවා? මේ මට නම් බෑ මම යනවා බං ගෙදර. මේක පත්තු කරනවා. මට බෑ මෙන්න මොන දිවා. මේක පත්තු කරලා පත්තු කරමන්. එහෙනම් මේක පත්තු කරපන්කෝ. අනේ මට බෑ බං ඕවා පත්තු බය කරලා වෙන්න නෑ. එපා බං මේක පත්තු කරලා බලපන්කෝ. මං මේක පත්තු කරලා නෑ බං. මම කියනකොට එකක් පත්තු කරලා බලපන්. ඔය බය නැති කරගනින්කෝ. පත්තු කරපන්. එකක් පත්තු කරපන්. ඔය විසික් කරන්න ඕනේ. ඔබ පත්තු කරා මං අල්ලන් නෑ, ඉන්නේ. නෑ, මම පත්තු කරපන්. මම ඔබ පත්තු කරපන් මං අල්ලන් ඉන්නේ. හරි. බය වෙන්න තව මොකද? මම කරලා නෑ බං. හරිම බහිතර බය නැතුව කරපන්කෝ. මම නම් කියාවි මම මොකක් වෙද්ද දන්නේ නෑ. බය වෙන්න තව හොඳේ. ඔන්න පත්තු වුණා. මොකද මෙහෙ? ඇයි තොපි දැන් මෙතන දුවලා ඇවිල්ලා කන් වහගත්තේ? කෝද ගියාද ඉතින් පෙරත්න කරලා? බලපන් මම බෑ කියද්දි තෝ මගේ අතර මගුල දිල කරපු දේ මගෙන් ගෙදේකුත් නෑ. අයියෝ දැන් ඉතින් ඕන ගදේ තමයි කරගන්න වෙන්නේ.